හායි ඉතින් අද නොවැම්බර් 3 වෙනිදා 2025 නොවැම්බර් 3 වෙනිදා ලව් 10යි ඉතින් මම ඔළුව හැරිච්ච තියන්න දන්නේ ඒ කියන්නේ මෙහෙමයි යන්න හිතන් ඉන්නේ ගාල්ල පැත්තට කොහේ යයිද මොකක් කරයිද දන්නේ නැහැ නිකන් ඉන්න බැරි කමට මම ගලුත් වණ්ඩි නිකන් පොඩි රවුමක් දාන්න යනවා අද සඳ දවසක් ඉතින් යන් අපි ගිහිල්ලා බලමු කොහේද යන්නේ මොකද වෙන්නේ කියලා मोड़ पिंची ना मोड़ ये आना थी हाय हाय क्या गाय बाय बाय माया ඉතින් හායි ඒ කලින් හිටි යන දවසේම ඒ අද එඩිට් එක ගන්න දවස් 10කට විතර පස්සේ මම මේ එඩිට් කරන්නේ සාර්ථක ලෙස කොහමද අද වැඩි ඉවර කරන්න කියලා තමයි බැලුවේ ඉතින් කියන්න තියෙන්නේ මේක තනිකරම වැඩිපුර තියෙන ගමනේ යන එකක් මේ බලන්න දේවල් නෑ නිකන් ඒ යන එක තමයි ඉතින් කැමති කට්ටිය බලන්න මුලින්ම කියන්න තියෙන්නේ ඉතරයි ඒ වගේම තමයි මේ මම මැදකට යද්දි තමයි දන්නේ වීඩියෝ වෙලා නෑ හරියට කියලා වීඩියෝ එකේ තියෙන ගොඩක් පහලින් ඉතින් සමා වෙන්නේ උනේ එහෙනම් අපි අවසානයේදී එන්නම් ආය බලමු ඉතින් මට සාර්ථක ලෙස දෙයක් අමතක වුණා මගේ ට්‍රිප් එක 0 කරගන්න ඉතින් මම දැනටත් කිලෝමීටර් 6ක් ඇවිල්ලා තියෙන්නේ හරිද හෝමගම ඉඳලා හෝමගම ඉන්නේ මම ඉතින් මට ඒකත් අමතක වුණා හෝමගම ඉන්නේ හෝමගම ඉඳලා දැනටත් කිලෝමීටර් 6ක් ඇවිල්ලා ඉන්නේ තව කිලෝමීටර් 103ක් තියෙනවා මම දැනට යන්න හිතන් ඉන්න තැනට යන්න බලමු අපි ගාල්ල පැත්තට තමයි යන්නේ අපි මුලින්ම ට්‍රිප් එක 0 කරලා ඉමු හරිද B එකේ තිබ්බේ අයියෝ අපි B එක සෙට් කරමු හරි B එක 0 කළා කිලෝමීටර් 6ක් ගිහිල්ලා තියෙන ඉතින් අපි මෙතන ඉඳලා බලමු කොහොමද කියලා 3963 තාම ගිහිල්ලා තියෙන්නේ කොහොමද බයික් එකේ අපි අම්බා එහෙනම් අපි මෙතන ඉඳලා ආයෙ ගමන ස්ටාර්ට් කරමු දැන් මම ඉන්නේ මොරගාහේ ඉන්නේ මම අද යන්නේ කියන්නේ ගාල්ලට යන්නේ වෙන්දට නම් මම බීච් සයිඩ් රෝඩ් එකේ අද අපි ඇතුලෙන් යමු ගිහිල්ලා එද්දි බලමු බීච් සයිඩ් එක ඇත්තටම මමත් දන්නේ නැහැ මේකේ මේ මම මෙච්චර කාලයකට වීඩියෝ කරලා නැහැ ඇත්තටම අලුතෙන් ගත්තේ හරිද අපි කරලා බලමු වීඩියෝ එකක් මේ මම මේක දාගත්තා වන්නේ හරිද දාගෙන වීඩියෝ එකක් කරලා බලමු සෙට් එක ක්වොලිටි එකට තියෙයිද කියලා බලමු කවුමක් ගිහිල්ලා හැබැයි ඔක්කොට වටේට පේනවා කැප් එකක් පේනවා මෙතනයි වීඩියෝ එක ෆෝම් එකක් ගන්න අර සිල්වා කාගෙට චිල්ල යන්නෝනේ ඇයිද ඒක තේව අල්ලවා අතල් වගේ යන්නේ නැති පේනවා තොන්නේ tahu juga orang ini. You not turn left look. Kita make up. What did you have next? Mobile cap here. Alu kamu mari nak jalan mau mana? Oh, ni kan tu kuning ya? Ini 2 kilometer dah ya, matu gawat. Oh hitam ni. Ini nanti kilometer.
මේ යන්න මරු පාරයි. අගලවත් කලුත්ගම නාගොඩ ඉතින් ලස්සනට බෝඩ් එක ඉතින් අගලවත් නාගොඩ සාවනේ මම බලන මිනිස්සුන් නෙමෙයි මම පාන මිනිස්සු ඒක බඩු වැඩිද ගේලා තියෙන දැන් කිලෝමීටර් 46 දශම 9 කොච්චර දවසකට දුර තියෙනවද? දැන් කිලෝමීටර් 57ක් තියෙනවා. මේ පොඩි කැමරේදී අවන්න. It's okay. හරිද? කිලෝමීටර් 57ක් යන්න තියෙනවා අපේ ෆස්ට් පොයින්ට් එකට. අපි යන්න දාන්න කොහේ යනවද දන්න මම දන්නේ නැහැ අතට මම දන්නේ නැහැ කටපැනලා ඉන්නේ. ඊට පස්සේ තඩි ලොරියක් කියනවා හෙඩ් එකක් ඉන්නකොට. එකක් වේග වැඩි කරලා යන්න ගියා විතරයි 80යි මීටර මාසෙකින් මේ චූටි පාරවල වලින් යන්නේ. තරපයි. මෙන්න මෙතනින් හරවන්න කිව්වා කියන්කෝ. මම මේක බැලුවේ. කන්නංගර මහා. I don't know. අවන්නේ අත පුළුවන්. මට වෙනම තායි. ගමන ඉවර වෙන්න කලින් මේ වීඩියෝ කරලම මම හිතන්නේ මේ අපි පිරෙන. කොහොමද මේ එන පොඩි පාරට ඉවර වෙන්න යන්නේ. තව පොඩ්ඩක් පාරකට ගන්න. එන්නේ නැවති. yes වම් පැත්තට යන්න ගියා. ඔබට කිලෝමීටර් 6ක් යන්න තියෙනවා. ආයෙ හරියට. කොහෙන් කොහොම ආවද දන්නේ නැහැ. මම දන්නේ ඉතරයි. දැන් ඉන්නේ ඉත්තෑපාන. I think guys ඒක නේ දැන් මේම කනෙක්ෂන් නැති වුණා කියමුකෝ මගේ ෆෝන් එකේ. එතකොට guys මගේ ෆෝන් එකේ මම ඩවුන්ලෝඩ් කරලා තියෙනවා සම්පූර්ණ මැප් එක. හරිද? එතකොට guys මට පුළුවන් මැප් එක සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් කරලා තියෙන එක මේකෙන් ගන්න. මම බෑකප් එකක් විදියට ඩවුන්ලෝඩ් කරන් ඉන්න. එතකොට
ඒක ලේසි ඇත්තටම. අපි මේකේ බටපොලට ගිහින් හරිද දුර පාරක් තියෙනවා දුර පාරෙන් කිලෝමීටරයක් දුරයි. දැන් කොහොම හරි ඉන්නේ ඉත්තෑපාන. ආය අපි ගමන දාන්නට මාරක් තමයි බලමු. මේ අයියා ඉක්මනට ගියොත් අපිට යනවා. ඉන්නේ ගයිස් ලස්සන පාන්දරක් දැක්කත් යම් බලන්නේ පාරකට. අන්න දැන් ළඟට වැවින්නේ ඉන්නේ. ළඟට වැවින්නේ. ළඟට ලස්සන පාන්දරක් මේ අයියා. දෙපැත්තම පේනවා මේ පස්සා තියෙන පොඩි ආත් කියන සංකල්ප කරන අතරදී ආ පේනවත් දුන්නේ මෙතන පේන ඇති කියලා මේ පැත්තත් සම්පූර්ණ එළියයි අත ලස්සන විනෝදයි ඉතින් අපි මෙතන ලස්සන වීඩියෝ කරමු මේ ඔයිල් ගෑවෙන්නේ කොහෙන්ද කියලා හොයාගන්න ඕනේ මාරේ. හායි එන දිගට මාව දැක්කේ නැහැ නේ ඉතින් මෙන්න ඉන්නවා පට්ට ප්ලේස් එක ලස්සනයි හරි ලස්සනයි මේ මෙතන නෙමෙයි අතන මම බලන්න එතන ලස්සනයි මේ වගේ තමයි අර මම යන්න ඒ කියන්නේ මෙහෙමයි මම ඒවා ඉතින් මේ අර නිකන් ජුලියට් වගේ බලන්න යන තැන් ඉතින් එහෙම බලන්න දෙයක් නෙමෙයි ඇත්තටම යංකෝ මම පෙන්නන්න ඉතින් මෙතන මේ පොඩි වීඩියෝ කරලා දාලා යා වටේම ඉන්න මිනිස්සු බලලා මම ෆෝන් එක ගහගෙන ඉන්නේ මෙන්න මෙහෙම ඉතින් මේ ෆෝන් එක මෙහෙම දැම්මම තව ලොකුවට පේනවා වටේ ඉන්න උඹලා ගිල්ල වද්දියා නිකන් මොකක් හරි එකක් ගහගෙන යනවා වගේ. Okay, let's go buddies. අපි දාගත්තා. මම දැන් අපි දැන් ළඟයි. මේ පළවෙනි ලොකේෂන් එකට කිසිම තේරුමක් නැතුව මම පළවෙනි ලොකේෂන් එකට දැම්මා. කිව්වනේ මේක තනිකර බලාගෙන යන ගමනක් හරිය. බයික් එකේ යන ගමන් බලාගෙන යන්න තමයි තියෙන්නේ. හරි අත්තම ගාලේ බලන්න ලොකු දෙයක් නැහැ හරියද? ඉතින් දැන් මේ ආවේ වක්වැල්ල බන්ටක පාර දිගේ. ඉතින් මේ බන්ටක පාර දිගේ ආවා. දැන් අපි යමු තව තැනක් තියෙනවා. තව කිලෝමීටර් 18ක් යන්න ඕනේ එතෙන්ට. ගිහිල්ලා බලමු එතන කොහොමද කියලා. මම මේ දැක්ක තැන් වලට පාර දිගේ යනවා. සරල. යම්. දැක්ක තැන් කියලා අදහස් කරේ Facebook වල එක එක තැන් වල දැක්ක දේවල් වලට තමයි මම මේ පාරවල් වල යනවා නිකන්. හරිම සෝචනීයයි. මම ඇත්තටම දැන් තමයි මම ගත්ත වීඩියෝස් බැලුවේ. මේ නලීලව්ව තියෙන්නේ ටිකක් පහතින් කියලා දැන් තමයි ඇත්තටම මට තේරෙන්නේ. එතකොට ඉස්සරහා පෙන්ලා නැහැ ගොඩක් වෙලාවට. හරිම දුකයි. දැන් මොකද කරන්නේ ඉතින්? තියෙන ටිකෙන් ගේමක් ගහමු. බලමු. ඉතින් ආව වීඩියෝ එක ගන්න කමක් නැහැ දුකක් නැහැ. වක්වැල්ලේ බන්ටක කියන්නේ මේකට තමයි. මම යනවා ආවව හරියට විතරයි මට. වීඩියෝ ටිකට මක් වුණාද කියලා කොහොම හරි වීඩියෝ ටිකට කෙලවිලා මම දැනගන්න නැතුව මෙන්න මේ වට්ටමට වගේ තිබිලා තියෙන ඉස්සෙල්ලා දැන්වත් හරියට කියලා හිතනවා දැන් උස්සලා තියෙන්නේ ඊයරන් ඉස්සරහට වාර යනවා ලොකේෂන් එකට
ඔබේ පොද්දල ප්‍රාදේශීය සභාව. එතන කිලෝමීටර් 18ක් තියෙනවා මේ නම ලොකේෂන් එක. මේ Facebook එකෙන් හරි කොහෙන් හරි වීඩියෝ එකක් දැක්ක තමයි පේස්ට්‍රියයි මේ මොනවද? මොකක්ද? මේක කුයි පේස්ට්‍රි කියන්නේ? එකපාරට කන්දන් නගින්න ගත්ත කියන්නකෝ. පවතින වේලාව 8:04 පොය දින වසාත මේ දින මෙතනින් තමයි යන්නේ. හරිද? තුන් තමයි ගයිස් යන්නේ. ට්‍රක් එක පායින. හරිද? අපි යනවා. ඉතින් පාරේ. වව්. බඩ ඒ වගේ ටිකට් කඩනයි නෑ. මම තියෙන්නේ උද්‍යානයේ ප්‍රදර්ශනය වෙන ප්‍රදර්ශනය වෙන ප්‍රදේශ මග පෙන්නේ පත්‍රිතට තුලින් උත්සවතාවලට සතුට හානියක් කිරීම හරි නොකළ යුතුයි හරි ප්ලාස්ටික් හරි ඒවත් හරි ගේන්නේ උද්‍යාන භූමියේ නොතුලින් හරි අත්වන මද්‍රව්‍ය ඒකේ කොහොමද නෑ. හරි උද්‍යාන භූමිය තුල සංගීත බණ්ඩ නෑ. අතවාහන නලා ගහන්නේ බය වෙනවා. අධ්‍යාපන අධිසරණ වෙනත් ක්‍රියාකාරම් සඳහා උද්‍යාන පරිහරණය වෙන් කර ඇති ස්ථාන පමණක් භාවිත කරන්න කිසියම් හේතුවක්. ඒ කියන්නේ මේක ලොකුවට තියෙන සීන් එකක් තියෙන්නේ. මම නම් දන්නේ නැත්නම් මේ මාත් දෙන්නේ පළවෙනි තාව. වැව් බිමේදී උමම් මාර්ගය තුලට ඇතුළු වීම නොකළ යුතුයි. අනේ මෙයක් තියනවලු ඒකට යන්න එපාලු. සහ තියෙනවා වාණිජ්‍ය කටයුතු සඳහා වීඩියෝ එකක් ආරම්භ ගත කිරීමට අවශ්‍ය ප්‍රවේශපත් අම්මට උදේ. එහෙම ඒකුත් තියෙනවා. ඒක කවුරුත් නැහැ. හදලා නැහැ. ඉතුරු ටික අපි දැක්කේ නැහැ වගේ යනවා. නගුලක් කියනවා. ඒක ගන්න බෑ. වැඩක් තියෙනවා මෙච්චර ලස්සන තැනකට ඇවිල්ලා මේක මම කියන්නේ. වාණිජ්‍ය මේ කටයුත්තක් කියලා කියන්නේ හරියට බිස්නස් එක. කොමර්ෂල් එකක් වගේ කරනවා නම් ගන්න ඕනේ. ඒකේ බයිකල මේ අයිලා නෑ. කපල් තමයි ඉන්නේ. හරිද? ලව් කරන්නේ නෑ. බලලා යන්න. හරිද? එතන තමයි සෙකන්ඩ් ප්ලේස් එක. හියරේ මොකද්ද? හියාරේ ජලාශය. very ලස්සනයි. very beautiful. මේක තමයි ඉතින් දෙවෙනි ප්ලේස් එක. ආයෙ යන්න තැනක් ඇත්තටම මම බලලා ආවෙත් නෑ. මෙච්චර ඉතින් කරන්න තියෙන්නේ. ආයෙ ඉතින් එක්කෝ අපිට පුළුවන් ගාල්ල කොටුව වටේ යන්න. හරිද? කොටුව වටේ රවුමක් දාන්න යන්න පුළුවන්. වගේ එවැනි දේවල් විස වෙන දෙයක් කරන්න නැත. මේ අර කොහෙද බං මේ මොකක් හරි අස්සක යන්න එපා කියලා තිබ්බනේ. කොයි අස්සෙද දන්නේ යන්න එපා කියලා තිබ්බේ. නඩු දානවද දැන්? එහෙම කේස් එකක් නැතුව දෙන්නේ. අපි යන්න නැතෙන්ට. පොට්ටක් දෙන්න.
කිද්ද මන් දෙකෙක් කියනවා හරිද මට කතා කරන්න එන්නද it's okay මොකද අනේ මරිසි බා මෙන්න මේ ටිකට් එක නම් දුන්නේ ප්‍රවේශ පත්‍රය නම් රුපියල් 50යි හරිද මම දැක්ක වීඩියෝ එකේ නම් වීඩියෝ එකක් දැක්ක මම කොහේ හරි ඒක නම් කිව්වේ මේ ප්‍රවේශ පත්‍රයකුත් නැහැ මොකුත් නැහැ කියලා මේ කොහොම හරි රුපියල් 50 ප්‍රවේශ පත්‍රයක් දුන්නා මේකේ තියෙන උද්‍යාන ප්‍රදර්ශන උපදේශා මග පෙන්නේ හරි නිරන්තරයෙන් පිළිපදින්න කොහොම හරි මේ නගර සභාවෙන් අහලාලු වීඩියෝ එක දාන්න ඕනේ මේ වීඩියෝ දානවා නම් අනේ මේ නගර සභාවෙන් උත් අහපන් වීඩියෝ එක දාන්න මගුල මම දානවා පස්සේ අඩුවක් කවුම් ඒ අඩු දාන්න බවට මේ ආව් රවුලත් දුනා මම මා තියෙන කි හරිම වේ ලස්සනයි very beautiful සිරාවට මටත් කරන්න දේවල් නෑ වගේ අයියෝ මේ විතර මොකක් හරි නේ මම හිතන්නේ මේ වතුර එහා පැත්තට යන අම්බානක සද්ද නම් ඇහෙනවා සද්ද විතරයි හැබැයි වතුර හිනේ තෝගයක් බිමට යනවා වගේ ඇහෙනවා මට උඩ වෙනවා මේ ගියාකෝ මේ ගැටින් වතුර යනවා මේක තමයි අර කියන උමග නේද මේ මිනේනවා ඊ ගැටලුත් ඒ ඉන්නවා වෙල්ලවා ලස්සනයි වැත්තට බලන්න ඉන්නවා හොඳ බලන්න ඔය ෂේප් එකේ දවසක් නිකන් කාලේ කන්න කට්ටිය එක්ක අන්න ඒ වගේ තැනකට නම් මරු සිරාවටම ගැති බිමේදී දන්නේ නැහැ බං මේකක් මෙයා ඉන්නේ කියලා ආයි එන ගමන් වෙලාවට මොනවා හරි කන්න අරගත්තා මොකද උදේට කාලත් නෙන්නේ වෙලාව 10:20යි තව චුට්ටක් කියනම් මෙතන ගත්ත ඒවා කාලා බීලා යන්න ඕනේ. එතන ඒවනක් තියෙනවා. අපි යනවා ගයිස් එහෙනම්. බයි බයි. ඊආරේ ජලාශය. එන අපි ළඟට මෙතනින් එළියට ගිහිල්ලා ප්ලෑන් කරන්න යන්න හේතුව මේ කනෙක්ෂන් නැහැ මේක ඇතුළට. අපි එළියට ගිහිල්ලා බලමු ඊළඟට අපි කොහෙද මොකද කරන්න කියලා. මොකද ඇත්තටම මම ප්ලෑන් කරන් ආපු පාරෙත් ආවා. මම ප්ලෑන් කරන් ආපු මේ තැනටත් ආවා. ඇත්තටම මේ මහා ලොකු දෙයක් නැහැ. අර හොඳයි කාට හරි ඔය ලව් කරන කපල් එකකට ඊළඟට මේ ෆැමිලි එකකට වගේ නිකන් අර ඇවිල්ලා බලලා යන්න හොඳයි. ෆැමිලි එකකට එල්ල වාරුවේ කපල් ඉන්නේ. හරිද? තැන අයියෝ සද්ද දවසක ඇවිල්ලත් හැම තැනම. හැමතැනම කියන්නේ 3-4ක් හිටියා. එපායනා උනේ කිනියා මං ආවෙන්න. කායි වකර අපි අර ඔදි ලවයි එකයි කියන්නේ. මේ කොහමරි අපි යනකෝ එළියට දැන් කනෙක්ෂන් නැහැ මොනා කරන්නත්. එළියට ගිහිල්ලා අපි බලමු මොකද ඊළඟට කරන්න කියලා. අර ටිකට් කඩන එකට මම ටිකට් කඩන්න හිතුනොත්ද කොහෙද ටිකට් එක කඩන්නේ? ඌත් මරු බුවාය. අයියෝ නිකන් බයිලා තියෙන්නේ මරිසිය. ඌ එන්නේ නැහැ ඇත්තෙත් නැහැ ටිකට් කඩන තැනක. අර නිකන් එක එක කවුරු හරි දැක්කොත් ඌ ඇවිල්ලා ටිකට් එකක් දීලා යනවා. ඌ මරු බඩු. අපි දැන් ගාල්ලට යනවා. ගාල්ලට දැන් කරන්න දෙයක් නැහැ. අපි ඊආරේ බලවත් ඉවරයි. අපි යමු බීච් සයිඩ් එකට දාන්න දැන්. කල්ප පැත්තට යන්න ඕනේ. කාර් පොඩ්ඩක් වැරදුනා වගේ. යන් කොටින් දාමු අපි මේ එළියට. සයිඩ් එකට යන්න අපි දැන් අපිට කිලෝමීටර් 13ක් යන්න තියෙනවා ගෝල් ෆෝට් එක පැත්තට. කරන්න දෙයක්වත් නැහැනේ. ගෝල් ෆෝට් එක පැත්තට තවමත් දාලා එමු. ඒ කියන්නේ නිකන් ඇතුලෙන් තවමත් දාලා. මොනවා දාවේ බයික් ටුවර් එක. ජොලියට ගියා අතල්ලේ ගමු. යා तेल इवर करो आतल्ले वाव रास्ते बीच
කොටුව තියෙනවා. ගාලු කොටුව. බයික් එක ගන්න අතර නැවැත්තුවා. උදේට ගියයිනේ. අපි යම් පොඩි රවුම ගාලු කොටුවට. මේක නම් ඇති වෙන්න ඇවිල්ලා තියෙනවා. ගන්නද දින් ජොලියට සොමියට. වීඩියෝ එකේ මං කියනේ වැහෙන්නේ නැහැ. ඉතින් මේ මම මොන හරි ඔය කොටුව ගාව හිටියා මොන හරි කියන ඒවා වගේක් කියන්නේ ඒක මට හෙන්නේ නැහැ අතනම. කොහොම හරි දැන් කොළඹ යනවා කියලා තමයි කියන්නේ. කොහොම හරි කොටුවේ වීඩියෝ අරන් දින්නේ තෙනම පොට්. වැටෙන්නේ නැහැ. ඒක යාපේ. ඒක යන්න පුළුවන් නැත්තම්. එල්ලෙන වැඩි හැබැයි. ඕන නොකර ප්‍රශ්න. මං හෙල්ලෙන විදිහටම මේකත් හෙලවෙනවා. මේක ඇතුලේ ගියක් තියෙන එකෙත් ඉතින් හැබැයි සල්ලි තමයි ඈ. ගාලු කොටුවට වඩා ප්‍රේම කොටුව කියලා දැම්ම නම් මම මේ තියෙන තත්ත්වයට කියනවා. සඳුදා දවසක් ඉඳන් මෙහෙම හරි තිබ්බේ.
මාළු පොත් වසන්ත කියලා. අනේ ඒ වගේ මුදු පොතවල දාපන්න මට ඒකෝ කියන්නේ අපතේ රටෙන් ආර පයින් කඩලා ඉන්නේ. වීඩියෝ වෙලා නැහැ ඊයන්කෝ දෙයි එකක් බොන නවත්තුවා ලස්සන තැන ඉන්නේ එවනක් තියෙනවා කඩේ තියෙන නරයි තියෙන කඩේ යන්න අතන තියෙන ටොප් බඩු තමයි ඔක්කොම බාස් කරන්නේ ආවායම අප්පඩ දෙවණිය ගන්න.
අපි දැන් ඉන්නේ කොහෙද? කොහෙද? දෙන්තරනේ. නමක් නැද්ද එකක? අලුත්ගමද මෙන්තරද? අලුත්ගම හරිද? අලුත්ගම ඉන්නේ. කොළඹට 61ක් තියෙනවා, කළුතරට 19ක් තියෙනවා. කළුතරට නම් කොහොමදත් අපි යන්න ඕනේ. ඊට පස්සේ තමයි හැරෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. අපි යමු එහෙනම් ඉදිරියට. එම් බැලුවම ඉක්මනට ගිහිල්ලත් ආවිලා නේ. යන්කෝ තෙල් ගහන්නත් ඕනේ. දැන් ආයේ ෆිල් ඕන් රිසර්ව් වැටලා තියෙන්නේ. තෙල් තව 1000ක් විතර ගහන්න වෙනවා. මොකද දැන්ටත් වගේ ගන්න කිලෝමීටර් 200කට ඩෙයිලි වල ෆුල් ටැංක් එකක් දානවා. අපි IOC ගිහලා IOC කට බිස්නස් නැහැ. නැත්නම් නේද? किलोमीटर 210 से बोल दिए ना क्या हमारा फुल टाइम මාර වැඩේ කළුතරටත් ආවා යකෝ යනවා නෙවෙයිද බං විදිරවනේ 2:33යි වෙලාව කොහෙද මම ගියේ අයියෝ ආන්න ලස්සනට මේන කළුතර බෝධි Kenduri apa lena foto juga ya terbuat dari keterangan ini. Ini benar dah. Orang punya. Ini ya ada ini dia. Baru kan. මෙතනින් නේද මම හරවන්න ඕනේ. බලන්න. මාගේ මතකයේ හිටින මෙන්න මේ වගේ තැනකින් තමයි මම හරවන්න ඕනේ. කොහොමද බලන්න. නෑ තව ඉස්සර. තව ඉස්සර. කූල් වතුර බෝතල් තියෙනවා කීයද මේ
පොඩ ඉන්න මොකද අතර මුල්ලට යන්න පත්තර මුල්ලට කොයි හරහාද යන්න ඕන ඔයාලට අතර මුල්ලට යන්න ඕන කොට්ටාව කොට්ටාවරාද එහෙනම් අර පාරෙන් යන්න ඕන අතරින් ඔත තව යන්න තියෙනවා ආයෙ යන්න කියන්නේ හෝමගමට ගිහිල්ලා අතුරුගිරියට ගිහිල්ලා පත්තර මුල්ලට යන්නත් පුළුවන් ළඟ කොහොමද ළඟ කියන්නේ කොහොම ගියත් එකයි වගේ තමයි ඉතින් පොඩි පොඩි වෙනස්කමක් වෙන්නේ ඔයාලට කොට්ටාවෙන් යන එක ලේසි දැන් ඔතනින් කොට්ටාවට යන්න ආයෙ වාට හරවන්න තියෙන තැනදී කෝකටත් අහලා දාන්න කොහොමද මේ වම් මේ දකුණු අත පැත්තට තමයි දාන්න ඕනේ ඊට පස්සේ කොට්ටාවන් දිය ආයෙ ඊට පස්සේ පත්තර මුල්ලට පොඩ්ඩක් අහගෙන තමයි වාට යන්න වෙන්නේ Google Map එකක් තිබුණා ලේසි අන්න ඒකයි සීන් එක පොඩ්ඩක් බලාගෙන යනවා පොඩ්ඩක් හරවරව යන්න තියෙනවා ඉතින් එක මේ වත්තර මුල්ලට යන්නේ කොහොමද දාන යකෝ ඉන්නේ දියගම මම බුදු අම්මේ උට දියගම ඉඳලා වත්තර මුල්ලට යන්න හෙන වෙලාවක් ඒක නෙමෙයි ප්‍රශ්නේ උට දන්න තු යන්න තමයි අමාරු කොට්ටාවට ගිහින් යන්නේ කොට්ටාව තියෙන තව යන්නත් මේ මම ගත්ත එකට නෙමෙයි මම ආගේ කියන්න මේ මම ඇවිල්ලා ඉන්නේ දැන් හෝමගමට තව කිලෝමීටර් 5යි හරිද 4යි ගානක් තියෙන්නේ මම කල්පනා කරේ මම මොකක්ද ට්‍රැවල් එකක් කියාද ඉතින් ඇත්තටම වේගවත් ට්‍රැවල් එක මම හිතන්නේ මම කරපු වේගවත්ම ට්‍රැවල් එක මම හිතන්නේ මේ බලමු ඉතින් දැන් වෙලාව 3:00යි අතරේ මම ගියද it's very nice ඒකට 263ක් දිනනවා දෝවිලේ ඉඳලා මේ පාර හදන යන්ද ගයිස් මම ෆෝන් එක ඇතුළට දානවා දැන් කොහමද ඉතින් දැන් මම ඕමගම ඉන්නේ ඊටු ටික මම එහෙනම් ගෙදරට ගිහිල්ලා කියන්නම්කෝ යෝ ඉතින් කොල්ල ගෙදර 269 කිලෝමීටර් 3:51යි වෙලාව කෑම එකක් එහෙම අරගෙන කොල්ල ගෙදර ආව ඉක්මනට ඉතින් එහෙනම් අවසන් වීඩියෝ එකෙන් බලමු එඩිට් කරන ගමන් මොකද්ද වෙලා තියෙන්නේ කොහොමද වෙලා තියෙන්නේ කියලා මම එහෙනම් අරගෙන එන්න ඉතින් මට ඇත්තටම කියන්න තියෙන්නේ මං කොහේ හරි ගියා ගමනක් කොහොම හරි ඉක්මනට ආවා ගෙදර මං ගියපු වේගවත්ම ට්‍රැවල් එක වෙන්න ඕනේ මං හිතන්නේ මං කරපු මොකද ගියා අනිත් පැත්තට ආවා කිලෝමීටර් 270ක් 80ක් විතර ගියා කිසිම තේරුමක් නැහැ තෙල් ගැව්ව රුපියල් 2000ක් විතර එච්චරයි එහෙනම් ඊළඟ වීඩියෝ එක සෙට් වෙමු subscribe කරලා තියාගන්න short videos බලන්න මතක කරන්නත් එපා ඒ වගේම description check කරන්න ඒ වගේ තමුගමුද දේවල් තියෙනවා එහෙනම් bye bye